අදත් ඔයගොල්ලෝ තුල ඉන්නේ සෙහාගේම YouTube channel එකත් එක්ක. ඔන්න ඉතින් අද මම driving simulator ශ්‍රී ලංකා game එකේ තියෙන හැම map එකකම drive කරනවා. ඉතින් මගේ YouTube channel එකට අලුත් එකදුන කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරගෙන යන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් guys ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මෙන්න මේ වගේ game එක open කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ දකුණු පැත්තේ උඩ play කියලා button එකක් තියෙනවා. ඔයගොල්ලෝ අන්න එක click කරගන්න. ඉතින් guys ඊට පස්සේ අපිට යන්න ඕනේ map එක තෝරන්න එනවා. මේ ඔක්කොම අපිට එක සැරේ select කරන්න බැරි හින්දා අපි මේ route mode කියන එකට යනවා. ඒකට ගිහිල්ලා මම මේ කොළඹ කියන එකේ ඉඳන් මාතරට කියන map එක වෙනකන් දාගන්න. එතකොට මේ map ඔක්කොම select වෙනවා. අපි ගිහිල්ලා බලමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට පල්ලෙහා පේනවා ඇති play කියලා රතු පාට බටන් එකක් තියෙනවා. ඔයගොල්ලෝ අන්න එක ක්ලික් කරගන්න. A few moments later. ඔන්න ඉතින් guys මම වෑන් එකත් ස්ටාර්ට් කරගත්තා. අපි මේ ලයිට් ටිකක් දාගමු වෑන් එකේ දාන්න පුළුවන්. තියෙන හැම ලයිට් එකකම මේ දොරවල් ටිකක් ඇරලා දාමු අපි. මේ ටිකත් ඇරුණා. අපි දැන් view එක මාරු කරගමු මේ විදියට. දැන් අපිට යන්න තමයි තියෙන්නේ. අපි දැන් කොළඹ වලින් තමයි පටන් ගත්තේ. අපි මාතරට යනකම් යන්න ඕනේ. මේ වීඩියෝ එක ටිකක් දෙක වැඩි වෙයි. ගොඩක් වෙලා තියෙයි සමහර විට. අපි ගිහිල්ලා බලමු. ඉතින් guys ඒ වගේම ඔයගලන්ට කියන්න පොඩි දෙයක් තියෙනවා. ඒක මම අනිවාර්යෙන් වීඩියෝ එක මැද හරියදී ඔයගලන්ට කියන්නම්. අපි ගිහිල්ලා බලමු කෙලින්ම. අපි එන්න මෙතන බස් එකකුත් පෙරලා guys. එහා පැත්තේ පිටලා තියෙන ෂේප් එක යම් මෙතනින් හප්ප ගන්නේ නැතුව පෝ කියපු ගමන් හැප්පුණා guys. මේ වෑන් එක පට්ට ස්පීඩ් යන්නේ. පොඩ මේ හරියෙන් ගන්නවනේ බ්‍රේක් ගහලා. දැන් කෙලින්ම හැප්පිලා අර මේ වෙලා කැරකිලා තමයි නවතින්නේ මේක. මේ යන වේගය වැඩි ඒ හින්දා පට්ට විදියට හැරෙනවා මේක. ඉතින් මම මේකේ දැන් graphics දාලා තියෙන්නේ high එකට. ඔයගලන්ට පේන ඇති එහෙම lag වීමක් නැහැ. මම මේ play කරන්නේ 4GB RAM phone එකේ. අපි මෙතනින් ගිහිල්ලා බලමු. දැන් අපිට හම්බෙන්නේ මේ නෙළුම් කුළුණ. මෙතනින් පල්ලෙහාට දාගමු. නැත්නම් අපිට දාගන්න තැනක් තියෙනවා. මෙන්න මෙතනින් ඔයගලන්ට බලා ගන්න තියෙනවා නෙළුම් කුළුණ. මම ඔයගලන්ට පෙන්නන්නම්. පොඩ්ඩක් මෙහෙට අරන් බලමු. මෙන්න මෙතනින් ඔයගලන්ට පේන ඇති නෙළුම් කුළුණ තියෙනවා. මම බහැලා පෙන්නන්නම් ඔයගලන්ට. මේ තියෙන guys නෙළුම් කුළුණ. අපි ආයි නගිමු වෑන් එකට. අපි යමු. අපිට වැඩි වෙලාවක් නැහැ. එහෙනම දුරක් යන්න තියෙනවා. මෙන්න මෙතනින් අරවල යමු අපි. මට හිතෙනවා මේ view එකට වඩා වෙන මොකක් හරි දාගත්තොත් හොඳයි කියලා අපි. ඒකත් ඕලන්නේ නැහැ guys. shape එක ඒකත් වෙනික 아무තු විදියට හැරෙනවා පේන එක ඒකයි වඩේ අවුලකට තියෙන්නේ. ඕලන්නේ අපි මේක ටිකක් යන්න අමාරු වුණොත් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මාරු කරගමු මේක. මේක එක වෙලාවට එක පැත්තට හැරෙනවා. ඒකයි කරන්න බැරි. මේක මාරු කරගමු නේ guys. නැත්තම් අපිට යන්න බැරි වෙනවා. මේක හරියන්නේ නැහැ. මෙන්න මේකට අවුලක් නැහැ. මෙතකොට වැඩි හැර වෙනවා හැම පේන්නේ මේක හොඳයි. ඉතින් මම අර කියන්න තියනවා කියපු දේ ඔයගලන්ට දැම්ම කියන්නම් guys. ඉතින් ඔයගලන්ගෙත් මොන හරි YouTube channel හරි මොන හරි promote කරගන්න දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝ කැමති නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම නැත්නම් මගේ channel එකේ දාලා තියෙනවා මං WhatsApp number එක මගේ. ඔයගොල්ලෝ කැමති නම් ඒකට හරි message එකක් දාන්න. මම එතකොට ඔයගොල්ලන්ව contact කරගන්නම්. එහෙම channel එකක් YouTube channel එකක් promote කරගන්න කැමති අය ඉන්නවනම් ඉතින් මම guys ඒකට කිසිම ගාණක් ගන්න නැහැ. ඔයගොල්ලන්ගෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ඔයගොල්ලන්ගේ channel එක promote කරලා දෙන්නේ. YouTube එකේ community post එකක් දාලා ඔයගොල්ලොත් channel එක promote කරගන්න කැමති අය ඉන්නවනම් අනිවාර්යෙන් message එකක් දාන්න. ඔයගොල්ලෝ WhatsApp message එකක් දානවා නම් ගොඩක් හොඳයි. එතකොට මට ඔයගොල්ලන්ට message එකක් දාලා කියන්න පුළුවන් මොනවාද
කරන්න තියෙන්නේ කියලා. එතකොට මට ඔයගොල්ලන්ගේ මොන විදිහටද ඕනේ කියලා අහගන්නත් පුළුවන් නේ. ඔයගොල්ලෝ පුළුවන් නම් WhatsApp message එකක් දාන්න. අපි විවේක මාරු කරගමු. අර විවේකයෙන් වැඩි පේන්නේ නැහැ guys. මෙන්න මේක දැම්මම නිකන් හැර වෙනවා පේනවා හරියට මේට. එතනින් හරව මේට. මේ වෑන් එක පට්ට වේගින් යනවා guys. ඉතින් ඊළඟට අපිට මෙතනින් නෙළුම් පොකුණ තමයි හම්බෙන්නේ. මම ඒක නම් පේන්නත් නැතුව යන්නම් guys. ඔයගොල්ලෝ මේ ගේම් එක ප්ලේ කරනවා නම් දන්නත් ඇති මෙතනින් හරවලා යන්න තියෙන්නේ. මෙන්න මෙතනින් යද්දි guys බස් එකේ නම් යද්දි නිකන් බස් එක පේන්නේ නැතුව යනවා. වෑන් එක ටිකක් පොඩි හින්දා කොට හින්දා මේ ඒක පේන්නේ නැහැ. බස් එක ටික උසයිනේ හින්දා පේනවා. මෙතනින් ග්‍රහලෝකාගාරයට යන්න තියෙන්නේ guys. ඊට පස්සේ අපි ගිහලා බලමු. මෙන්න මෙතනින් අපිට පොඩි පාලමකුත් හම්බ වෙනවා. දෙපැත්තෙන් මෝද තියෙන්නේ. අපි ඉස්සරහටම ගිහලා බලමු. අපි දැන් මෙතෙන් ගියාට පස්සේ අපිට හම්බෙන්නේ රත්නපුරේ guys. ශීපාදයට යන තැන. මෙන්න මෙතනින් මේ වගේ ආයි මැප් එක ලෝඩ් වෙනවා guys. අපිට ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න තියෙන්නේ. දැන් අපිට රත්නපුර ටිකක් ලඟ වෙලා තමයි තියෙන්නේ. ඔයගොල්ලන් දැක්කත් දන්නේ නැහැ. දකුණු පැත්තෙන් කෝච්චියක් ගියා. බලමු අපි තා චුට්ට ඉස්සරහට ගිහලා ඒක පෙනේදී කියලා පේන්නේ යන්නේ නැති වෙයි guys. ගොඩක් වෙලාට මෙන්න මෙතනින් අම්බෝ මේ වාහන තියෙද්දි යන්න බෑ වට්ටමාරි. මේ පාරේ එහා පැත්තේ පොඩි ගැට්ටක් වගේ තියෙනවා. ඒකෙන් තමයි යන්නම අමාරු. එතනින් පොඩ්ඩක් ෂේප් එකේ ගිහිල්ලා බලමු. දැන් හරි අපිට දැන් මෙතනින් මාරු වෙන්න පුළුවන් පටස් කාලා ගිහිල්ලා. අපි තා ටිකක් ඉස්සරහට යන්. මම තා ටිකක් ගිහිල්ලා වීඩියෝ පොඩ්ඩක් ස්ටොප් කරන්නම් guys. නැත්නම් ඔයගොල්ලන්ටත් බෝරින් වෙනවනේ ගොඩක් වෙලා බලන් ඉද්දි. ඉතින් ඒ වගේම guys ඔයගොල්ලන් මතක් කරන් තියෙනවා අපේ channel එකේ subscribe 4250ද කොයිද පාස් වෙලා තිබ්බා guys. ඉතින් මට මානව සතුටුයි මෙච්චර මට මේ තරමට මේ අපේ channel එකේ subscribe වැඩි කරගන්න ඔයගොල්ලෝ උදව් කර හින්දා. ඉතින් මම හිතාගෙන ඉන්නේ guys තව subscribe ටිකක් වැඩි වුණාට පස්සේ ඔයගලන්ට giveaway එකක් දෙන්න. මම අනිවාර්යයෙන්ම giveaway එකක් ඒ ගැන වීඩියෝ එකක් ගේන්න ඔයගලන්ට. මම හිතාගෙන ඉන්නේ නම් subscribe 5000යි දෙන්න. අපි බලමු guys තව ටිකක් ගියාට පස්සේ මෙන්න 5000 වුණොත් ඉක්මනටම giveaway එක ඔයගලන්ට දෙන්න පුළුවන් මට. අපි එතනින් යමු මේ පැත්තට දාලා ආයෙ පොඩි පාලමක් වගේ තියෙනවා. එතනින් යහලා අර වැටක් තියෙන ඒ හින්දා ෂේප් එක යන්න පුළුවන්. දැන් නම් තියෙන්නේ කළුතර guys. මට වැරදුන රත්නපුරේ නෙවෙයි කළුතරද හම්බෙන්නේ. එතන කළුතර පොදියට මෙන්න මෙතන යන්න තියෙන පොඩ්ඩයි පැත්තට අරවල බලමු. බහින්න තුමන් ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙන්න මෙතනින් තමයි කළුතර පොදිය උඩට නගින්න තියෙන. බලමුද වෑන් එක පොඩ්ඩක් යන්න පුළුවන්ද කියලා. යන්න නම් බෑ guys ටිකක් ස්පීඩ් එකෙන් ආවොත් නම් පුළුවන් වෙයි. ඉතින් guys මම කළුතර පොදිය පාස් කරන්න ටිකක් දුර ආවා. අපිට ඊළඟට යන්න තියෙන රත්නපුරේට. මට ඒක නම් ෂුවර් වෙනවා. මේ පාර මැදින් ගියට පස්සේ guys මෙන්න මේ වගේ අතුවාබාත වෙනවා ගොඩක්ම. මේ ගෙවල් වලට මම යන්න බැලුවා ටිකක් ඇතුළට යන්න බෑ guys. අර මේ නෙළුම් කුණන පහුවෙලා ඇටි යම්බෙන ගෙදර ගෙවල් වගේ නේ වැඩි තියෙන්නේ. උඹ guys තව පොඩ්ඩෙන් අර ගැට්ටේ අපිව හිර වෙනවා. මේ වෑන් එක ගිහිල්ලා ඊට පස්සේ අපි ඊළඟට හරවමු මෙතනට. ඉතින් guys මම ඔයගලන්ට ඉස්සරහට PC game ටිකකුත් ගේන්න හිතාගෙන ඉන්නා. අනිවාර්යෙන් ඔයගලන්ට ඉස්සරහට ගේන්නම් ඒ PC game ටිකක්. කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා horror games කියන්නේ කියලා. මම පුළුවන් වුණත් ඒවා ගැන වීඩියෝ ටිකකුත් ගේන්නම්. ඉතින් අපි ඉස්සරහටම ගිහිල්ලා බලමු. මේ දෙපැත්තේ නම් එච්චර බලන්න දෙයක් නැහැ guys. නිකන් කාන්තාරයක් වගේ තියෙන ගස් ඒ හැරෙන් මෙහෙන් එක දෙකක් තුනක් තියෙනවා. මේ එහා පැත්තේ නම් නිකන් අමුතු කොළ පාට තැනක් වගේ පේනවා. පිහේට යන්න තේමු ගිහිල්ලා හිර වුණොත් ආය ආපේකුණොත් වැඩක් නැහැ. අපි ගිහිල්ලා බලමු කෙලින්ම ඉස්සරහට. මෙන්න මෙතනින් ඊට පස්සේ අපේ ආයි මැප් එක ලෝඩ් වෙනවා.
ඊට පස්සේ ගයිස් අපිට මෙන්න මෙතන ඉස්සරහින් පොඩි නිකන් පාලමක් වගේ තියෙන පොඩි පාලමක් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගලන්ට නිකන් පේන ඇති ඉස්සරහින් ඒක මෙන්න මෙතන මේ ඔයගලන්ට පේන ඇති මෙතන නිකන් වැලි වගේ තියෙන එක අපි යන පැත්තේ. එතනදී මේ වෑන් එක ස්ලෝ වෙනවා ගයිස්. මේ මීට ගියොත් ටිකක් යද්දි ස්ලෝ වෙනවා. ආයි එහා පැත්තේ යන කට්ටියටත් අතනින් එනවා. තියෙනවා වැලි නිකන් වැලි වගේ තැනක් මෙන්න මෙතන. දැන් යද්දි ස්ලෝ වෙනවා. මම හිතන්නේ අර වෑන් එකේ වේගෙන් එද්දි ස්ලෝ කරගන්න වෙරුණොත් කියලා වෙන්නදී. ඔයගොල්ලෝ දැක්කද ගයිස් මේ වෑන් එක කරකිල්ල. ටේයක්ම කරගුණා ගන්නට. ඒ වැලි වල ගිහිල්ලා තමයි කරගුණේ. ඒවත් නැත්තම් අපිට මේ කරගා ගන්න විදියක් නැහැ එකපාරට. අපි ඉස්සරහටම ගිහිල්ලා බලමු. මෙන්න මෙතනින් තමයි අපිට ශ්‍රීපාදයට යන්න තියෙන්නේ. මට පෙන්නන්නම් මම මේ බෝඩ් එක. මගේ channel එකේ වීඩියෝ එකක් මම දාලා තියෙනවා ශ්‍රීපාදයට යන්න අනිවාර්යෙන් මේ වීඩියෝෙන් පස්සේ ඒ වීඩියෝ ගිහිල්ලත් බලන්න. ඒ වගේම අපේ channel එකට තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ යන bell icon එකත් click කරගෙන යන්න. ඒකට මම වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලන්ට notification එකක් එනවා. ඒකට ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අපි ඉස්සරහට යන් කෙලින්ම දැන් රත්නපුරේ බස් ස්ටෑන්ඩ් එකට ටිකක් ළඟයි. මට හිතෙන විදිහට අපි ගිහිල්ලා බලමු. මෙන්න මේ වේගෙන් ගිහිල්ලා තමයි guys. අම්බෝ හරියට හරි. දැක්කනේ මං කියන්න ගියේ මොකක් හරි වෙයි කියලා. තාවක් කරගෙනවා guys නවතින්නේ. අම්බෝ මේ අර වෑන් එක නම් මුතට තැරිලා ඇති. මේ වෑන් එක නම් තැලෙන්නේ නැහැ guys බස් එක වගේ. පොඩ්ඩක්වත් තැලෙන්නේ නැහැ වෑන් එකේ. කොච්චර හැප්පුණත් බස් එක නම් පොඩ්ඩක් නිකන් වෑන් එක ලාවට වැදුනත් තැලෙනවා පොඩ්ඩක් හරි. මේ වෑන් එක නම් තැලෙන්නේ නැහැ. අපි කෙලින්ම යමු එන්න උතන. බස් එකක් තියෙනවා යන්නේ නැහැ මීට යන්නේ. කොච්චර අපිට ඒ වගේ යද්දි තමයි මට නැපාම වෙන්නේ. ටික මේ වගේ හයියෙන් යන්න තෝ දැක්කද guys මේ ලොරිය උඩින් පාත් වුනේ. දැන් අපිට ටික බස් ස්ටෑන්ඩ් එකට ළඟයි. අම්බෝ guys දෙක්කනේ ආපු වේගේ. රියට හරි ගානට රාමම වැදුනා එහා පැත්තට. අපි මේ පැත්තට අරගෙන යමු. එතන පොඩි ලොරියකුත් එනවා. මේ එහා පැත්තේ තියෙන්නේ රත්නපුරේ බස් ස්ටෑන්ඩ් එක guys. මම රත්නපුරේ ශ්‍රීපාදයට යද්දී මෙන්න මෙතනින් තමයි අපිට මැප් එක ඕපන් වෙන්නේ. අපිට මෙන්න මේ කෙලින්ම යන්න තියෙන්නේ. මම මෙන්න මෙතනින් ඒ කියන්නේ මේ රත්නපුර ඒ කාලේ තිබ්බේ කොළඹ මැප් එකයි ආයි තිබ්බක් වද කළුතර මැප් එකයි රත්නපුරේ මැප් එකයි විතරයි. ඉතින් මම මෙන්න මෙතෙන්ට අර මේ රත්නපුර පාරේ අන්තිමටම අර ඊළඟ එකේ එනකන් අර නිකන් රතු පාර නිකන් මාර්ගපාතක වගේ දාලා තියෙන්නේ. අන්න ඒකේ ගැනත් වීඩියෝ එකක් ගෙනලා තිබ්බා. ඒක මං හිතන්නේ views තිබ්බා guys මාර විදියට. ඒකට මං හිතන්නේ 70000ක් 75000ක් විතර තිබ්බා views. අපිට මෙන්න මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. එතන හිර වෙනවා. ඒක මාරම විදියට ගොඩක් කරස්කලා. ඒ වගේම guys අර මේ පුංචි කඩයක් අරන් ගත්ත සුපිරි බස් එකගේ ඒ වීඩියෝ එකකුත් මම ඉස්සරහට ඔයගලන්ට ගේන්නම්. ඒ වගේ වීඩියෝ එකක්. ඒකත් ගොඩක් කට්ටිය බලලා තිබ්බා. මං හිතන්නේ ඒක නම් 70000ක් විතර බලලා තිබ්බා. ඒකත් ඉස්සරහට ගිහිල්ලා බලමු මෙතනින්. ඒක තව ටිකක් යද්දී ආයි මැප් එක ලෝඩ් වෙනවා guys. ඊට පස්සේ අපි ටිකක් ගාල්ලේ ළඟින් තමයි ආයි මේ මැප් එක පටන් ගන්නෙ. එහා පැත්තේ නිකන් 아무තු නිකන් කොඹරකුත් කියන්න බෑ. ඒක නිකන් 아무තුයි. මේ වෑන් එකේ යද්දි මෙන්න මේ වගේ එක එක ඒවාත් වෙනවා. කනේ guys පට්ට වේගෙන් එන්නේ අපි. ආයි බේසින හැප්පුණොත් කැරකිලා විසිකලා යයි. තව කිලෝමීටරක් විතර ඈතට. මෙහා පැත්තේ ගල් වගේ ටිකකුත් බලාගෙන තිනවා. ඒවත් එක්ක ඒකේ උඩ නිකන් ගස් ටිකකුත් තියෙනවා.
තව චුට්ට දුරයි මම හිතන්නේ ගාල් මැප් එක ලෝඩ් වෙන්න තියෙන්නේ. මෙතනින් මේ හරියෙන් පස්සේ හරිනම් ලෝඩ් වෙන්න ඕනේ. අම්බෝ ගයිස් මෙතනින් යමු. තව චුට්ටෙන් මට පාත් දෙන්න තියෙනවා. පැත්තෙන් දාගමු අපි පාරට. බස් එකේ ගයිස් එද්දි මෙන්න මේ වගේ ඒවා එනවා මෙතන පාරෙන් දාද්දි. තව පෙරලනවා මේ වෑන් එක. පටස්කල පාරට දාගමු අපි. අද මේ වීඩියෝ එක වැඩි ගස්සන්නත් බෑ. පිට්මන්ට යම් පුළුවන් තරම් වේගෙන්. මෙන්න මේ බලන්න ගයිස් මේ ලොරිය යන වේගයද යන්න බලන්න. අද මම මෙන්න මේ වේගේ වෑන් එක ලොරියත් එක්ක යන්න. ඔයගලන්ට පේන්නේ නැති කොච්චර හිමීටද යන්නේ කියලා. මම මේ පොඩ්ඩක්වත් ඇක්සිලරේටර් ගන්න නැහැ. අන්න බලන්න ගයිස්. මේ යන වේගෙන් ඒක අපිට පාස් ගන්නත් පුළුවන් වුණා. එක්කෙනෙක් ගයිස් කොච්චර හිමීටද යන්නේ කියලා ඔයගලන්ට හිතා ගන්න පුළුවන් ඇති. බසුත් එහෙමයි ගයිස් පට්ටම හැමින් යන්නේ. යමු ඉස්සරහටම. කොච්චර බ්‍රේක් ගහුවත් ඒකට අපි අල්ලන්න බෑ. අන්න යනවා අපි හේප පොඩ්ඩක් ඇක්සිලරේටර් කරමු. මේ වේගයෙන් වුණත් අපිට ඕන නම් මේ වෑන් එක පාස් කරන්න පුළුවන්. අන්න බලන්න ගයිස් තා චුට්ටකින් පාස් වෙනවා. හරියට හරි පාස් වුණා කොහොමත් දැන් නම් මෙච්චර වෙලා ගන්න නැතුව පටස් කාලෙමු. ඒ දන්න ගාල් මැප් එක මෙච්චර යන්න තියෙනවද දන්නේ ලෝඩ් වෙන්නේ නැහැ හැබැයි එන දුරක් යන්න තියෙනවා මෙන්න මේ රත්නපුරේ ඉඳන් ගාල්ලට. ඕගයිස් නූලෙන් බේරුනේ. පස්සේ ගියදී නම් මේ වැඩි වෑන් එක වගේ හරියට මේට හැරෙන්න ඒවා මොකුත් වෙන්නේ නැහැ. මෙතන හරි ගයිස් මෙතනින් අපි එතනටත් මං යන අර ගාල් එක නගින්න යමු කියලා අර වීඩියෝ එකක් දාලා තිබ්බේ. අන්න ඒකට යන්න තියෙන පාර තමයි ඉස්සරහින් තියෙන මං මේක යන ගමන් හිමීට ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මෙතන යන්න තියෙන ගයිස්. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. එතනින් යනකොට අපිට මේක පටස් කාලේ යන්න පුළුවන්. එතන නිකන් එහා පැත්තෙන් දෙපැත්තට වැටෙන්න ඉඩකඩ වැඩි. බස් එකේ ෂේප් එක යන්න පුළුවන්. වෑන් එක හරියට මේට වැඩි හැරෙන හින්දා එතනින් යනකොට අනතුරුදායක මොකද වෑන් එක පෙරලෙන්න ඉඩ තියෙනවා. අපි කියන්නේ ඔයගලන්ට කියනවා ගයිස් ඉස්සරහේ තියෙනවා ගාලේ අරවට ගේ ඉවරනාට පස්සේ බස් ස්ටෑන්ඩ් එක පොවෙලා යදින් මූදක් වගේ තියෙන්නේ. අන්න එතනින් ඔයගොල්ලෝ බලාගෙන යන්න. මං යන හැම සැරේම එතනින් යන මේ මූදට වැටෙනවා. යන වේගයට එතනින් ඔයගොල්ලෝ පුළුවන් නම් හිමීට යන්න ගොඩක්ම පුළුවන් තරම්. ඉන්න ගයිස් මෙතන ලොරිය දැන් පෙරලන්නේ මොකක් කියලාද දන්නේ නැහැ. පෙරනවා ලොරිය පෙරනවා බස් පෙරනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන නෙමෙයි ගයිස් ස්ටාඩියම් ඉස්සරින් තමයි අපිට මේ පාර ඉවර වෙන්නේ. එහා පැත්තේ කන්ද වගේ තියෙන පාරත් එහා පැත්තෙන් ඉවර වෙන්න තඩියක් දුර ගියාට පස්සේ උතර නෙමෙයි ගයිස්. අපි ඊළඟ බලමු. මෙන්න මෙතනින් තමයි ඉවර වෙන්නේ ගයිස් ඒක. එතනින් ඉවරලා තමයි ඉන්න තියෙන්නේ අපිට. අපි යම් ඉස්සරහට ගෙලින්ම අපිට මෙන්න මෙතන එන්නත් යනවා. දැන් කඩවල ටික හම්බෙන්නේ අර ගාල්ලේ තියෙන ටික ඉස්සරහින් තියෙන බස් ස්ටෑන්ඩ් එක. එතනින් තමයි අපිට අර ගාලකොටුවට යන්නත් තියෙන්නේ
පාර දකුණු පැත්තේ මෙන්න මෙතනින් ගයිස් ඔයගොල්ලන්ට පේන්නේ වම් පැත්තේ බස් නැවතුම් පළ මෙන්න මෙතන ගාලු කොටුව දකුණු පැත්තේ මෙන්න මෙතනින් ඉස්සරහින් තමයි ගයිස් ඔයගොල්ලෝ ටික බලාගෙන යන්න ඕනේ. ටික ඉස්සරහට ගිහලා ස්ලෝ කරලා යන්න පුළුවන් තරම්. මෙන්න මෙතන එහා පැත්තට වැටෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩි. මම ගොඩක් වෙලාවට මෙන්න මේ පැත්තෙන් යන්නේ. මේ පැත්තෙන් ගියාම ෂේප් එක යන්න පුළුවන්. වැඩි ආයෙත් එන්න ගයිස්. ඔයාලට වැටෙන්න ගානේ වෙන්නේ. දැන් අපි ගියම මේ පැත්තට යමු. මෙතනින් ඉස්සරහට ගියාට පස්සේ තමයි අපිට මාතර හම්බෙන්නේ. ඊට පස්සේ අපිට පොඩ්ඩ දුරේ තියෙන්නේ මාතර බස් ස්ටෑන්ඩ් එකෙන් තමයි අපි මේ වීඩියෝ එකක් ඉවර වෙන්නේ මැප් එකක් ඉවර වෙන්නේ. මේ පාරේ යනවා නම් මෙන්න මේ වම් පැත්තෙන් යන්න පැත්තෙන් යන්න ගාඩිය පාරෙන් ගියත් කමන්නේ මේ ස්පීඩ් එකේ යනවා නම් වම් පැත්තේ යන්න මොකද එයා පැත්තේ මුදුන හොඳටනත් ඔක්කොම ඉවරයි. පොඩ්ඩක් මේ හරි ස්පීඩ් එක වැඩි වගේ ගයිස් බ්‍රේක් ගහමු නැත්තම් මෙච්චර දුරක් ආපු එකනොත් වැඩක් නැහැ. ආයි ගාල්ලේ මුල් තැනටම යන්න වෙනවා. අපි මේ ගාල්ලේ නෙමෙයි මෙතන මාතර පැත්තක ඕපන් වෙන්න යන මෙතන පාස් කරගත්තා නම් හරියට හරි ඉතින් පස්සේ ආයි බහින්න දෙන්නේ නැහැ. මෙතන පාස් කරනවා නම් හරියට හරි ගයිස්. හරි. ආයි ලෝඩ් වෙන මේ මැප් එක. මේ මැප් එක විතරයි අපිට යන්න තියෙන්නේ. දැන් අපි යමු මෙන්න මෙතන කියන view point එක ඔන්න ඉතින් මේ පාරේ යනවා උඩින් පාරේ අපිට බලන්න යන්න පුළුවන්. මේ පාරෙන් දාලා යමු. පොඩ්ඩක් බෑලා වෙන්නන්න view එක. මෙතන උනත් අපිට බලන්න පුළුවන් view එක. මෙන්න හරිය නවත්තලා බලමු. මෙන්න මේ පැත්ත ඔයගලන්ට පේන ඇති මූද කොහොමද තියෙන්නේ කියලා. වටේම අපිට බලන්න පුළුවන් මෙතනින්. ඔයගලන්ට පේන ඇති එහා පැත්තේ වෙනකම් මූදමයි පේන්නේ. අපි ඕන මූදට පයින්නත් පුළුවන් ගයිස්. එතන ෂේප් එකෙන් බහැලා බලමු අපි. හරි මෙන්න මෙතෙන්ට ආවා අපි. ෂේප් එකේ මූදට ගිහලා බලමු. මෙන්න මෙතනින් ඔයගලන්ට මම පාරත් පේන විදිහට බහින්න. මෙතනින් අපි ඔය ඉස්සලාගේ වැටෙනවා නිකන් පල්ලට වගේ තියෙන හින්දා. හරි තා චුට්ටයි. අපිට තා ටිකක් බහින්න පුළුවන් ගයිස්. ඔයගලන්ට පේන ඇති. දැන් තමයි අපි අරමුනේ. ඊට පස්සේ ඔක්කොම නැති වෙනවා. අපි වෑන් එකට යමු. දැන් අපිට පල්ලයට බහින්න තමයි තියෙන්නේ view එක ඉවර වෙන තැනින්. අපි පටස් ගන්නවා. පාරවල් වල හරවරම කියත් නැහැ තියෙන්නේ යන්න වෙන්නේ. ඉතින් දාලා යන්න. ඒ පයින්ට ඉවරයි. එතනින් අපි යමු. ඊට පස්සේ පොඩි ගෙවල් ටිකක් තියෙනවා. පටස් ගාලා යමු. බලමු කොයිකටත් යන්න පුළුවන් වේද කියලා. මොකද මේ වෑන් එකේ ටයර් ටික හිර වෙනවා ඒකේ. හරි හරි ගයිස් අපි ආවා. ඉස්සෙල්ලා මේ වීඩියෝ එක ගද්දිනා අපි වෑන් එකේ ටයර් බීච් එක ඒකත් පවුනාම තා චුට්ට දුරයි තියෙන්නේ යන්න අපිට. මෙන්න මෙතන තියෙනවා වෙරළියේ බැරිගම. ඊට පස්සේ බීච් එක හම්බෙන්නේ අපිට.
අපිට. ඒකනොත් පස්සේ බස් ස්ටෑන්ඩ් එක ඊට පස්සේ ඉවරයි guys මැප් එක. ඒක තමයි අපිට යන්න තියෙන අරකම තැන් ටික කොහොම මැප් එක ඉවරයි එතනින් පස්සේ. ඉන්න මෙතන guys නිකන් කන්දක් වගේ තියෙනවා බලමු ඒකේ යන්න පුළුවන්ද කියලා. හරියට හරි guys. එක පාරක් වගේ තියෙනවා මෙන්න මේ කන්දේ. ඔයගොල්ලෝ යනවා නම් මෙන්න මේක පැත්තට යනවා. ඒ සුපේ මේ යා පැත්තේ යන්න පුළුවන් මේ මැදට යන්න බෑ. නිකන් මැද උල වගේ තියෙන්නේ guys. යා පැත්තට නම් දාගන්න එපා. අම්බෝ මුද තියෙන කෙනෙක්ම. ටිකක් ගිහිල්ලා පල්ලෙහාට බයිමු නැත්තම් අපිට යන්න වෙන්නේ. මුදට වැටුණත් අපරාධ නෑ මෙච්චර දුරක් ආයේ. ඊට පස්සේ අපිට මෙන්න මේ යා පැත්තෙන් යට හරිය නිකන් පේන්න වෙනවා එයාට. මේ අපිට දාගන්න තැනක් නැහැ. අම්බෝ guys දැක්කානේ කරකුණ පාර. ඔන්න ඉතින් guys මම එතනින් ආයි ආව පාරට ඔයගලන්ට පේන ඇති මෙතන පොල්හෙන බීච් එක තියෙනවා. මම පොඩි තැනක් තියෙන යන්න නිකන් මයිටන්ට යන්න ඔයගලන්ට පෙන්නන්නම් එහාටම යන්න ඕනේ ගයිස් මෙන්න මෙතනින් දාලා යන්න පුළුවන් අපිට ඔයගලන්ට පෙන්නේ නැත්නම් එහාටම යන්න ඕනේ මෙන්න මෙතනින් දාලා යන්න පුළුවන් අපිට මෙන්න මේව ඔයගොල්ලෝ සමහර විට දන්නවත් ඇති මෙන්න තමයි මෙතන තමයි ගයිස් අපි යන්නේ මෙතන ඊට පස්සේ මෙන්න මේ වගේ කට්ටිය බහිනවා මේ විදිහට තමයි ගයිස් අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා කියලා ඉතින් වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහා ලයික් එකක් දාලා වීඩියෝ එක මොකද හිතන්නේ කියලා පල්ලෙහා කමෙන්ට් එකකුත් දාලා අනිත් යාළුවා බලන්න ෂෙයා පාරක් දාගෙන යන්න එහෙනම් අදට ගිහින් දෙන්නම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඕගොල්ලන්ට සුබ දවසක්